සුබ දවසක් සිදු වුණාම ඇත්තටම අද ගොඩක් අපිට සතුටු දවසක්. අද ඇත්තටම අපි රුමේනියාවට යන්න හදන්නේ. අපි අද ඇවිල්ලා ඉන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට. ඇත්තටම අපි මේ ගීනට යන්න උදව් කරේ අපිට මේ ආරෝ 94 අපේ අධිපති අපේ සහෝදරයා. ඇත්තටම අඩු කාලෙකින් ඇත්තටම අඩු මුදලකින් අපිට ඉක්මනින්ම යන්න හදලා දුන්නා. අපේ බැජ් එක ඔක්කොම 100ක්. ඒ 100න් අපි 3 දෙනා මුල්ම 3 දෙනා අපි තව වීසා වැඩිලා අපි යාළුවෝ 7 දෙනෙක් ලබන සතිය ආයෙනවා. තව වීසා වගේ වෙච්ච අය ගොඩක් ඉන්නවා. ඇත්තටම හිතුවටත් වැඩිය අඩු කාලෙකින් අඩු වියදමකින් ඇත්තටම අපිට වැඩේ කරලා දුන්න ලස්සනට. ඇත්තටම අද ගොඩක් සතුටුයි. ඉතින් කියන්න වචන නැහැ ඇත්තටම කියනවා නම් කොහොමද යනවා නම් ඉතින් විශ්වාසන්ත අඩුම තැන කොහෙද? ඔයාලගේ තියෙන හැබෑ කරගන්න ඉක්මනින්ම එන්න කියලා තමයි කියන්න දෙන්නේ. ඇත්තටම සතුටුයි. පොඩි කාරණයක් තමයි මතක් කරන්න මේ අපි ගෲප් එක ඇත්තටම ගත්තොත් 100ක් ගෲප් එක. ඉතින් මුලින්ම යන 3 දෙනා තමයි අපි. ඉතින් අපිට ආඩම්බරයි. මේ අපේ රංගය මතක් කරන්න ඕනේ නැවතත්. සාම විශ්වාසනන්ත විදියට ඉක්මන කෙටි කාලෙකින් රුමේනියාවට එන්න chance එක තියෙනවා. ඒ කියන්නේ හැමදේම ලෑස්ති කරලා තියෙන සූදානම් කරලා තියෙන. ඉතින් මේ මතක් කරලාම කියනවා විශේෂයෙන් මේ ওই කටියත් මේ අපි මේ ආරෝ 94 හෝල්ඩින් මේ ඒජන්සි අපේ රංගයගේ ඉතින් එතන ඇවිල්ලා බලන්න සුවදව කතා කරලා ඒ හැමදේම කරලා දෙනවා විශ්වාසන්ත විදියට. මේ ඉතින් සහෝදරෙක් වගේ හැමදේටම උදව් කරන හැමදේම පස්සේ හිටියා. මේ වෙනකම් අපිට කෝල් කරලා මේ උදව් කරනවා. ඉතින් තවත් අපේ ඊගානේ තුන්පලෙන් ඩුබායි වෙනවා. අපි ඉතින් බහලා බුකස් වල ගිහලා අවතරේ තාත් වීඩියෝ කරගෙන යන්න. හැමෝටම සුබ දවසක්. ජය වේවා. ජය වේවා.